කොහොමද ඔයාලට ගොඩ කාලයකට පස්සේ තමයි වීඩියෝ එක අරන් එන්නේ. පහුගිය දවස් ටිකේ අර කුණාටුව හින්දා ලංකාවට ගොඩාක් බලපෑම් එල්ලුණානේ. ඉතින් අපේ වැඩ මගින් නතර වුණා. ඉතින් කොහෙටවත් ය아가න්න උනේත් නෑ. 2026 අවුරුද්ද පටන් ගන්න තව ඉතුරු දවස් 6ක් වගේ. ඊයේ සැරේ නම් මම 2025 අවුරුද්ද පටන් ගත්තෙම මේ අස්සන ගමනකින් මගේ වීඩියෝ බලනවා ඔයාලා දකින්න ඇති. මම 2025 අවුරුද්ද පටන් ගත්තේ ශ්‍රීපදස්ථානයේ ඉඳන්. ඉතින් මම අදත් ආවා ශ්‍රීපාදේ කරුණා කරන්න. ඉතින් මේ අවුරුද්ද ඉවර වෙන්න වගේම පටන් ගත්තේ ශ්‍රීපාදස්ථානේ. මම අද ශ්‍රීපාදස්ථානෙන් කරුණා කරන්නේ රත්නපුර රජපාරෙන්. මම දැන් ඉන්නේ ශ්‍රීපාලබද්දල පන්සලේ. 12ට විතර ආවා. ඇවිල්ලා කෑවා. කාලේ ඉවිල්ලා මෙතන ආගමික වතාවත් කරලා ඉවිල්ලා මම දැන් හදන්නේ කරුණා පටන් ගන්න. අපි එහෙනම් ඉස්සරහට ගිහලා බලමු. පොඩියට පොදයක් යනවා. දැන් මම මේ ගමන් කරන රජමාවත වැල්ලා තියන්නේ පවනැල්ල කියන ගම්මානයේ මැද්දේ. එතකොට මම දැන් මේ ගමන් කරන හරියට කියන්නේ පවනැල්ල කියලා. ඉතින් ගම්මානයක් මැද්දෙන් වැල්ලා තියනවා කියන එකට සාක්ෂිත් තියෙනවා. මොකද මේ හරියේ ගෙවල් පිහිටලා තියෙනවා දෙපැත්තේ පාර දෙපැත්තේ ගොඩක්. මේ ගෙවල් මැද්දෙන් තමයි අපි යන පාර වැල්ලා තියෙන්නේ. ඉතින් මේ දීලා තියෙන උපදෙස් මේ සැරේවත් හරියට පිළිපැත්තොත් හොඳයි. ඉතින් රජපාර එනවනම් මෙන්න මෙතන වාහනවල එන්න පුළුවන්. මෙතන පාක් කරලා ඊටු ටික කරුණා කරන්න තියෙන්නේ. හයින් තමයි. රජපාරේ හම්බෙන පළවෙනිම අම්බලම තමයි මේ තියෙන්නේ. මේ තමයි පවනැල්ල අම්බලම. ඔන්න ඉතින් පෙබරවාරි 1 වෙනිදා එන කට්ටියට මෙතන බද්දන්සරක් තියෙනවා. ඔයාලත් එන්න. ඔන්න මම පවනැල්ල ගම්මානේ පසු කරලා පවනැල්ල පොලිස් මුරපොළ ළඟට කරුණා කරලා තියෙන්නේ. මෙතන තියෙනවා මේ පළේ ඉඳන් ආසන්න වශයෙන් කොච්චර පඩි තියෙනවද කියලා. මළුවට පඩි තියෙනවා 11210ක්. අරගෙන බැස්සේ බඩුනක් නෙවෙයි උඩහ දාලා තියෙන කුණු. අර පෝර කවරෙන් එළියට පෙවුන තනිකර කුණු පෝර කවර 6ක් විතර අරගෙන කෙනෙක් පහලට බැස්සා. ඉතින් දැන් පහුගිය දවස් ටිකේ වෙච්ච කරදරත් එක්ක ඔයාලා දකින්න ඇති තනිකර හැඩන් පාරේ නාය ගිහිල්ලා තිබ්බේ කුණු හින්දා. ඉතින් ඔයාලා දැන් මේ වාරෙත් කරුණා කරනවා නම් කියන්න තියෙන්නේ ගෙදරින් අරන් එන පත්තර කොලයක් මේ භූමිය දාලා යන්න එපා. ඒවා අපව අරගෙන ගෙවල් වලට යන්න. මොකද මේවට කුණු දාලා පස්සේ අපිටම තමයි දුක් විඳින්න වෙන්නේ.
දොරල කඩේ ගාව ඉඳන් දැන් කොකටිය කන්ද ගාවට කරුණා කරලා තියෙන්නේ. දැන් වැස්ස නැහැ. අවුවත් චුට්ටක් දාලා තියෙන්නේ. අපි එහෙනම් උඩටම කරුණා කරන්න බලමු. ඉතින් ඔය දෙන්නේ උඩට කරුණා කරන්න තියෙන පාර. මෙහෙම පේනවා අපි ආව පාර. ඉතින් ඔයාලට මතක තියෙන ගිදවස් ටිකේ ලංකාවට වෙච්ච කරදර ටික කුණාඩුවේ හින්දා ඒත් එක්කම සිරිපාදෙත් උඩහන ආයක් ගිහින් කියලා කියනවනේ. ඉතින් ඒ ඔක්කොටම මුල වෙලා තියෙන පොලිතින්. මෙතන දැන් මම හිතන්නේ ගිය පාරට වැඩිය පෝස්ටර් ගහලා තියෙනවා පොලිතින් දාන්න එපා කියලා. ඉතින් ඔයාලටත් කරන්න තියෙන්නේ සිරිපාදේ කරුණා කරන්න එනවා නම් ගෙදරින් ගේන මේ බත් කොලේ පවා අපව අරගෙන යන්න. මොකද මේක ගොඩක් මේ භක්තියෙන් ශ්‍රද්ධාවෙන් කරුණා කරන අය ඉන්නේ. වගේම ආතල් එකට සිරිපාදේන අය ඉන්නවා. ඉතින් මොනවා කළත් අර භක්තියෙන් කරුණා කරන මිනිස්සෙට මේ පින්බිම වැඳ ගන්න අපි පාර හදලා දෙන්න එපා. මේකෙන් වෙන්නේ අපිටත් නැති වෙලා අනිත් අයටත් පරිසරේ නැති වෙලා යන එක. ඉතින් ඔයාලා එනවා නම් ඇත්තටම ආයසරයක් ඉල්ලන්න තියෙන්නේ. පොලිතින් ප්ලාස්ටික් නම් මේ භූමියේ දාලා අපවිත්‍ර කරන්න එපා. ඇත්තටම මේක සමන් දෙයියන්ගේ අඩවිය. අපි පුළුවන් තරම් පරිස්සම් කරගන්න ඕනි. ඉතින් වැඳ කියන්න තියෙන්නේ ඒක තමයි. කොකටිය කන්දේ ඉඳන් අපි දැන් ඇවිල්ලා තියෙන්නේ ලිහිණියල අම්බලම ගාවට. මේක තමයි අපිට රජපාරේ හම්බෙන දෙවනි අම්බලම. ඉතින් බලමු ඉස්සරහට. ලිහිණියලට පොඩ්ඩක් පල්ලෙන් තමයි ලිහිණියල අම්බලම තියෙන්නේ. ඒකත් ලොකු අම්බලමක්. ලංගෝ බලන්න. ගැන ඉස්සරිනම් වෙන කතා ගොඩක් තියෙනවා. ඉතින් මන් දන්නේ හරියට මොකද්ද හරි කියලා. එක කතාවක් තියෙනවා මේ ඔය ලිහිණි කියන කාන්තාව අඩු කුලේ ඉපදිච්ච කාන්තාවක් කියලා. ඉතින් ඉස්සර කාලේ අඩු කුලේ අයට ශ්‍රීපාදේ කරුණා කරන්න දීලා නැහැ කියනවා. ඉතින් ඒ දුකට ලිහිණි අක්කා මෙන්න මෙතන ප්‍රපාතෙන් පල්ලට පැනලා සියදී නසාගෙන කියලා කියනවා. මෙතන තියෙන කතාව නම් මන් දන්න කතාවට වැඩිය වෙනස්. ලිහිණිහෙලෙන් පස්සේ අපිට ඊගාට හම්බෙනවා කටුකිතුල අම්බලම. මට පල්ලෙහාදී පොඩ්ඩක් වැරදුනා මේ පාරේ කරුණා කරලා තිබ්බත් හරියට තියෙන තැන් මතක නෑ. ඊගාව සැරේ එනකොට ඉස්සරහෙන් පේනවා කටුකිතුල අම්බලම. අපි උඩට කරුණා කරමු එහෙනම්. මේකට කටුකිතුල කියලා කියන්නේ මෙන්න මේක හින්දා තමයි. මේ තියෙන්නේ කටුකිතුල් ගස්වල අතු. මේ ටිකේ දිගටම තනි කර තියන්නේ ඒවා. කටුකිතුල අම්බලමෙන් පස්සේ අපිට ඊළඟට හම්බෙන්නේ ගැටනෙතුල. ඒතකොට ගැටනෙතුල තියෙනවා කඩයක්. ගැටනෙතුලෙන් උඩට තනි ස්ලොප් එකක් වගේ තමයි කරුණා කරන් තියෙන්නේ. උඩට කරුණා කරලා බලමු එහෙනම්.
ඉතින් ඔන්න මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා මේ ශ්‍රීපාදේ ලංකාවේ තැන් තැන් වලට පේන විදිහ. කළුතරින් මූදට ගලාගෙන බහින අර විශාල ගංගාව. එතකොට අත්තපුරෙන් ගලාගෙන යන අපේ කළු ගඟ ආරම්භ වෙන තැනට මම ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පෙන්නන්න. ඉතින් මෙන්න මෙහෙන් තමයි කළු ගඟේ උල්පතෙන් යලේ ගලාගෙන එන්නේ පහළට. උල්පත බලන්න උඩට යන්න ඒවට ගිහිල්ලා පරිසරයට බාධා කරන්න හොඳ නැති හින්දා අපි උඩට කරුණා කරමු. ගජමන්සලේ ඉඳන් මම දැන් ඇවිල්ලා තියෙන්නේ ගෙත්තම් පානට. ඉතින් මෙතනට වන්දනාව යන කෝඩුකාර හැමෝම වගේ තමන්ගේ චාරිත්‍රේ සිදු කරලා තමයි මෙතනින් මහාට ගමන් කරන්නේ. සමහර කෝඩුකාර නොවන වන්දනාකරුවනුත් මෙතන ගෙත්තම් කරලා ඒ චාරිත්‍රය සිද්ධ කරලා ඉහළට කරුණා කරනවා. මම දැන් ඔයාලට පෙන්නන්නම් ගෙත්තම් පාන. ධර්මරාජගල පාමුල. අතීතයේ ඉඳන් මේ ධර්මරාජගල ආශ්‍රිතව බැඳුණු කතාපුවත් ගොඩාක් තියෙනවා. එතනින් එකක් විදිහට තමයි ගන්නෙ. මේවා ගලේ තියෙන පඩි ගණන් කරන්න බෑ කියලා තමයි අපේ ආච්චිලා සීයලා ඉඳන් කියලා තියෙන්නේ. වර්තමානයේ ඉතිහාසඥයෙකු විසින් හොයාගෙන තියෙනවා මේ ධර්මරාජගලේ පඩි 102ක් පමණ තියෙනවා කියලා. ඉතින් පේන්නේ කුන්දිය පර්වතේ. විතර හරි ලස්සන view එකක් තියෙනවා. ඉතින් රත්නපුර පාරේ ශ්‍රීපාදේ මළුව පළවෙනියටම පේන්නේ. එන්න එතනට දැන් නම් මීදුමෙන් වැහිලා ගිහිල්ලා තියෙන්නේ. එතන ලස්සන view එකක් තියෙනවා. වෙලාව 6:00 වගේ ඇති. දැන් තමයි සීතලඟුල ගාවට ආවේ. මේ පොඩි පොදේකුත් එක්ක තිබ්බ නිසා හැමීට කරුණා කළේ. ඔන්න ඉතින් සීතලඟුලෙන් නාලා ඇඳුම් මාරු කරගෙන දැන් උඩහට කරුණා කරන්න තමයි හදන්නේ. දැන් වෙලාව 7:00 වගේ ඇති.
දිගටම ආඩියාවල තැන්නට යනවා කරුණා කරන්න කියලා තමයි හිතාගෙන ඊට පස්සේ එතන පොඩ්ඩක් නතර වෙලා උදේට ඊරසේ බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒකට ඊට පස්සේ මළුවට කරුණා කරනවා. අපි එහෙනම් රෑම සිරිපාදේ කරුණා කරමුද? ඉතින් මන් දැන් ඉන්නේ හිංගගුල ගාව. ඒතකොට මේක පිටිපස්සෙන් දැන් පේන්නේ තියෙනවා පොම්පකාරයක්. ඒකෙන් තමයි මේ උඩ මළුවට වතුර අරන් යනවා කියන්නේ. මෙතනට මළුව හරි ලස්සනට පේනවා ලයිට් දාලා. මම වීඩියෝ කරන්න බලන්නම් පේනෙයිද නැහැ ඉච්චර දුර. හිංගගුල ගාවට පේන උඩ මළුව. බලන්න හැරමිටි පානේ මෙතන තියෙනවා මේ මෙහි තිබෙන හැරමිටි ඔබට නොමිලේ රැගෙන යා හැක කියලා. මෙරත් එක් තියෙනවා. හැරමිටි පානෙන් ගල්වන් ගෙඩිය කඩේට ඇවිල්ලා එතනින් තේ එකක් බීලා ආඩියාමල තැන්නට යනකම් මම දැන් උඩහට කරුණා කරනවා. ඉතින් මේ තියෙන්නේ රත්නපුර පාරේ මකර තොරණ. දැන් රෑ වෙලා නිසා හැම ලොකුවට මුකුත් පේන්නේ නැහැ. මං ආපහු කරුණා කරද්දි ඔයාලට මේ ටික ආයෙ වීඩියෝ එකක් දාන්නම්. දැන් ඉස්සෙල්ලට කරුණා කරමු එහෙනම්. අනේ ඉතින් මකර තොරණ ළඟ ඉඳන් ආඩියාමල තැන්නට කරුණා කරා. මළුවට දැන් කරුණා කරන්නේ අපි එළියට තමයි යන්නේ හිතාගෙන ඉන්නේ. ඊටසේ බලන්න පුළුවන් කියලාත් හිතාගෙන එහෙනම් අම්මලමට ගිහිල්ලා පොඩි රෙස්ට් එකක් ගමු. මෙතන තමයි මහගිරිදඹේ කියලා කියන්නේ. මහගිරිදඹේ පටන් ගන්නෙ ඇහැල කණුවත් එක්කමයි. ඊයේ කොහොම හරි මළුවට යනකොට එළි වෙන 3ට වගේ ඇති. ඊරසේ බලන්න එහෙම ඉඳියා. මේ අනිත් පොඩි ප්‍රශ්නයකට තිබ්බේ ලොකු හීතලක් ඇල්ලුවා. ඒකත් එක්ක වීඩියෝ කරන පොඩ්ඩක් වීඩියෝ කරන්න ඩිස්ටර්බ් වුණා. මළු උඩත් ලොකුට වීඩියෝස් ගත්තේ නැහැ. කොහොම උඩවල වීඩියෝ කරන්න දෙන්නේ නැහැ නේ. දැන් මේ අහස් ගව්ව එමීට පහළට කරුණා කරන ගමන් තමයි ඉන්නේ. මගේ ඉස්සරහට පේනවා ලස්සන view එකක්. මගේ හරි කෙලින්ම තියෙනවා කුමුතිය පර්වතේ. මම ඔයාලට පෙන්නන්න. යන්කත චුට්ටක් ඉස්සරහට. ඉතින් බලන්න ඈතින් කුමුතිය පර්වතේ ලස්සනට පේනවා. රත්නපුර පාරේ දිගටම පාලට කරුණා කරනකොට ආඩියාමල තැන තමයි අර පාලින් පේන්නේ. ඊට පොඩ්ඩක් මෙහායින් තියෙනවා වෙන හැටන් පාරට හැරෙන තැන. මේ පාරේ කරුණා කළොත් හැටන් පාරට මීටර් 600 කට දුරක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් පලාබද්දලින් කරුණා කළා ආයි පලාබද්දල් පාරෙන් ඇවිල්ලා හැටන් පාරට යන්නත් පුළුවන්. නැත්තම් දිගටම රත්නපුර පාරේ පහළට කරුණා කරන්නත් පුළුවන්. මකර තොරණ පහු කරන් ආවට පස්සේ ඊළඟට අපිට හම්බෙන්නේ ගල්වන් ගෙඩිය. දැන් ඊයේ කරුවල වෙච්ච හින්දා පෙන්වන්න ඕනේ. ඒ මුඩාට කරුණා කළා ගොඩක් රැ වෙන්න කලින්. දැන් පෙන්වන්න. මෙතනින් තමයි රත්නපුර පාරයි කුරුවිට පාරයි වෙන් වෙන්නේ. උඩහට ගියොත් රත්නපුර පාර, මේ පැත්තෙන් ගියොත්
කුරුවිට පාර. ඔන්නම තමයි හැරමිටි පානට සීපාද මළුව පේන්නේ. ඔන්න ඉතින් මේ සැරේ සිරීපාද කරුණාව සිද්ධ කළා. අපි පහට කරුණා කළා. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අලුත් වීඩියෝ එකකින් ආයික්මන්ට හමු වෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.